මගේ නම වෛද්‍ය වෙනුෂා කුමුදුමලි කරුණාරත්න. මම රජයේ පත්වීමට එකතු වුණේ 2018 අවුරුද්දේදී සබරගම් පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්තව වසර 8ක සේවා කාලය නිමා කිරීමෙන් අනතුරුව 2025 මාර්තු මාසයේ ඉඳලා බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරිනියක් විදිහට සේවය කරනවා. ඒ රෝහලෙන් ලැබුණු අවස්ථාවකට අනුව මට හෙල්පේජ් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. මේ බුරලස්කම හෙල්පේජ් ආයතනයේ තියෙන වැඩිහිටි සායනය සෑම බදාදා දිනකම උදෑසන 8:00 ඉඳලා හවස 2:00 වගේ වෙනකම් පවත්වනවා. මේ වැඩිහිටි සායනයේට පාන්දර 6ට 5:00ට 6:00 වගේ ඉඳලා පිරිස පොලිමේ ඇවිල්ලා ඉන්නවා අපි එනකම් බෙහෙත් ගන්න. මේ අවස්ථාවේදී අපි මුලින්ම රෝගීන්ට ප්‍රතිකාර කරන්න කලින් සෞඛ්‍ය දේශනයක් විනාඩි 30ක් 45ක් අතර ගානයක සෞඛ්‍ය දේශනයක්, ඊළඟට සෞඛ්‍ය දැනුවත් කිරීමක්, යෝග වැඩමුළුවක්, ව්‍යායාම, රෝග වළක්වා ගැනීම ගැන හඳුන්වීම වැනි වැඩසටහනක් අපි දියත් කරනවා. ඊට පස්සේ 9ට පමණ රෝගීන් රෙජිස්ටර් කරලා ලියාපදිංචි කිරීමකින් අනතුරුව ඕවන රෝග, බෝ නොවන රෝග, ඒ වගේම මානසික රෝග, විවිධ අසාත්මිකතා, මේ විවිධ රෝග වලට අපි ප්‍රතිකාර කරනවා. මේ සියලුම ප්‍රතිකාර සඳහා බොහෝ ඖෂධ ප්‍රමාණයක් හෙල්පේජ් ආයතනයෙන් ලබා දෙනවා. ඇත්තටම වර්තමානයේදී ගොඩක් වියදම අධිකයි මේ අපේ ආයුර්වේද ඖෂධ සඳහා. ඒක නිසා බොහෝ පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයකින් බෙහෙත් ගන්න ටිකක් මැලි වෙනවා. මෙහෙට එන්නේ ගොඩක්ම අසරණ පුද්ගලයෝ, ගොඩක් මිල මුදලින් අඩු පුද්ගලයෝ. එතකොට මේ දිලිඳු අම්මලා තාත්තලාට තියෙන හොඳ අවස්ථාවක් තමයි මේ හෙල්පේජ් ආයතනයෙන් සිදු කරන්නේ. මේ පුද්ගලයා ඇත්තටම සතියෙන් දෙකෙන් බොහෝ දුරට 50ක් 60ක් 70ක් රෝග සුව වීමක් අපි දකිනවා මේ ආපු පොඩි කාලයේ ඇතුළත වුණත්. එතකොට මෙහෙම ඇත්තටම ඖෂධ අපි ගොඩක් අගය කරන්න ඕනේ. එක බොහෝ ඖෂධ තෙල් වර්ග, ගුලික, අල්ක, මේ අධික වියදම සහිත ඖෂධ මේ රෝගීන්ට හෙල්පේජ් ආයතන මගින් නොමිලේ ලබා දීම තුළින් සිදු කරන්නා වූ සේවයට ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය වෙනුවෙන්ම මම හෙල්පේජ් ආයතනයට බොහොම ස්තුතිවන්ත වෙනවා. මගේ නම නිමල්කා විජේරත්න. මගේ වයස අවුරුදු 65යි. කකුල් දෙකේම කකුල් ඇද වෙලා තිබ්බා. රෝහල් කීපයකටම ගියා. ඩයවර්ට් රෝහලට, හමුදා රෝහලට, ක්ලිනික් වලට ගිහිල්ලා තිනවා. නමුත් ඒකින්වත් හරියට ප්‍රතිකාරයක් ලැබුණේ නැහැ. මේ ස්ථානෙට මම 2019 ඉඳලා එන්නේ. නමුත් මට ඒ 2019 ආවට ඒකට එන්න බැරි වුණා. ඒ නිසා නැවත මම දැන් 2023 ඉඳන් එනවා. දැන් මේ මෙතනින් බෙහෙත් ගත්තට පස්සේ හුඟක් දුරට මේ අඩුයි. දැන් වෙනද ඇවිදගෙන යන්නවත් බැරි තත්ත්වෙක තිබ්බේ. දැන් මට ඇවිදගෙන යන්න පුළුවන්. කාලයක් තිස්සේම මේ කකුලේ කැක්කුමක් තිබුණා. ඒ කැක්කුම මේ මට ටික අදුනේ මේ හෙල්පේජ් එකට ආවට පස්සේ ඉතින් මම හරියට කැමැත්තෙන් එනවා මේ හෙල්පේජ් එකට. මම කාටවත් කියන්න දන්න තියෙන අයට ඔය කැක්කුම් තියනවා නම් මොන හරි කොන්ද කැක්කුම්, කකුල් කැක්කුම් තියනවා නම් ඇවිල්ලා බය නැතුව මේ හෙල්පේජ් එකට ඇවිල්ලා බෙහෙත් කරගන්න කියලා. ඉතින් එච්චරටම හොඳයි. ඒ වගේම මේ ડોක්ටර්ස්ලා හරි හොඳයි. හරි කරුණාවන්තයි. ඉතින් හරි ආදරෙන් කතා කරනවා. ඉතින් අපි හරි කැමති මිස්ලත් ඒ වගේ මේ දෙන මිස්ලත් හරි ආදරෙන් කතා කරනවා. මම දැන් ටිකක් ස්විං ඉන්නේ. ඒ හින්දා දැන් මට වයස 70ක්. මම 70 වුණාට මම 70ක් නෙමෙයි වගේ තමයි මම දැන් ඉන්නේ.